සුබදවසක් ඔයාලම එක තුලා ඉන්නේ වයිටඩිලා ඩප් චැනලන් ගෙන තවත් අලුත් විඩිය එකක් එක. ඉතින් මේ දවස්සල ෆේස්බුක් එකගේ ෂයා වෙන මෙන මේ වගේ ලස්සන ආට් එකක් කොහොමද ලේසින් හදාගන්න කියලා තමයි අද වීඩියගෙන් කියල දෙන්න යන්න. හරිතින් තවත් කතා නැතිවම විඩියෝ එකට. ඉතින් වට අපේ චැනල් එකෙන් YouTube සම්බන්ධ වගේම Android ට්‍රික් සම්බන්ධ වීඩියෝස් බලාගන්න පුළුවන් මෙන්න මේ වගේ. ඔයා තාමත් අපේ වයිටඩිලා YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම පහළ තියෙන subscribe button එක click කරලා bell icon එකත් all දාලා තියාගන්න. එතකොට අලුතෙන් දාන වීඩියෝස් ඔයාලා ළඟටම ගෙන ගන්න පුළුවන්. හරියාලුනවා මුලින්ම කරගන්න ඕනගේ ෆෝන් එකට ChatGPT ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉවර වෙලා මේ විදිහට ඇප් එක ඕපන් කරගන්න. ඉතින්වා මුල්මාතාවට ඇප් එක ඕපන් කරනවා නම් මුලින්මවා එකවුන්ට එකක් හදාගන්න ඕනේ. එකටවා මෙතන ලොගින් කියන ඔප්ෂන් එක ටච් කරන්න. ඉළඟට මෙතන continue with Google කියන ඔප්ෂන් එක ටච් කරලා ඔයාගේ Gmail එකක් සිලෙක්ට් කරගන්න. ඇප් එකට සයිනින් වුණට පස්සේ ඔයාට මෙන්න මේ වගේ සරල ඉන්ටර්ෆේසයක් බලාගන්න පුළුවන්. මෙතන පහලින්වාට බලාගන්න පුළන් ප්ලස් අයිකන්න ඇතිනවා අන්න ඒක ටච් කරන්න. ඊළඟට මෙතන පොටෝස් වලට එන්න. දැම් මෙතන හදාගන්න අවශ්‍ය ඉමේජ් එකවා සිලෙට් කරගන්න. මම මේ විදියට පොටෝ එකක් තෝරගන්න. හරිළඟටවා මෙතන ප්‍රොම්ට් එකක් ලබා දෙන්න ඕනේ. ඉතින් මම මෙතැන්ට දෙන්න ප්‍රොම්ට් එක මේ විඩියගේ පහල ඩිස්ක්‍රප්ෂන් එක දාලා තියෙනවා. වාට පුලුවන් එක කොපි කරගෙන වෙල්ල මෙතැන්ට පේස් කරගන්න. පේස් කරගෙන මේ විදියටවා සෙන්ඩ් කරගන්න. දැන්වාට ඉමේජ් එක ක්‍රියේට් එන්න ගන්න බලාගන්න පුළුවන්. ඉතින් මේකට ටික වෙලාවක් යන්න පුළුවන්. ඉතින් මේ තියෙන අප හදාගත ඉමේජ් එක ඔයා මෙතැන්ට දෙන්න පොටෝ එක මේ වගේ අවුඩ්ඩෝ පොටෝ එකක් නම් ගොඩක් ලස්සන ඩීටෙල්ස් එක මේ වගේ ලස්සන පොටෝ එක ජෙනරෙට්ටන බලාගන්න පුළුවන්. ඉතින්වට මේ මේජක ඩව්ලෝඩ් කරගන්න ඕන්න මේ මේජකුට ටච් කරලා ඉළඟට මෙතන සෙව්බන්න එක ලබාදීලා වාට පුළන් මේ මේජක ඩව්ලෝඩ් කරගන්න. ඉතින් මංවාට තවයි මේජ මේ විදියට හදාගෙන පෙන්න්න. වාට මේක Google Gemini වලිනු ට්‍රයි කල බලන්න පුළන්. නමුත් මේ ප්‍රොම්ට් එක ගොඩක් හොඳට වැඩ කරන්නේ ChatGPT එකට. ඉතින් යාලුනවන් හිතනවා අද වීඩියෝවලට ගොඩක් වැදගත්වෙන්න කියලා. වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මතකතුව අනිත්තාටත් මේ දේවල් දැනගන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. හරි ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරගෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.